රොන්සොයා කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රාජු කොණ්ඩේ කැපීමත් එක්ක අර රෝමටයි එතකොට ඔෆිස් එකේ බොසාටයි ආදේශ්ටයි මේ හැමෝටම කෙලිවිලා. අනිවාර්යෙන් රාජුට අවස්ථාවක් ලැබේවිද හසරැලිගේ. ඉතින් අපි අද මේ ගැන තමයි කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන කාරණාව අපි හැමෝටම අද මේ වෙලාවේ කතා කරගන්න උත්සාහයක නිරත වෙලා ඉන්න පුළුවන් වෙනවා කියන කතන්දරය ගැන තමයි. අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න උත්සාහ කළ යුත්තේ කියන කතන්දරය ගැන. මම ඔයත් එක්කම එකතු වෙලා මතක් කරන්නට බලාපොරොත්තු වෙයි. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන තැනටපත් වෙන්නට එපා කියන කාරණාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියාගන්න වෙන්නේ. ඉතින් රාජු මේ වතාවේ කරගෙන ආපු වැඩේ ගැන අවංකවම කියනවා නම් කාටවත් දෝෂාරෝපණයක් එකතු කරන්න බෑ. ඒ වගේම තමයි හසරැලිට එතකොට ඒ ගෙදර අයට එතකොට සයාගිට මේ හැමෝටම කොච්චර හිතවත් කොච්චරනම් කිට්ටුද කියන එකට හොඳ උදාහරණ මීට වඩා අවශ්‍ය වෙන්නේ නෑ කියන කතාව ගැන අපි හැමෝම මතක් කරන්නට පුළුවන් අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මෙතනදී ඔයත් එක්කම එකතු වෙලා කතා කරන්නට උනන්දුවක් තියාගෙන හිටියේ කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මතක් කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන කාරණාව අද අපි හැමෝම මේ වෙලාවේදී මතක් කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන කතාව මතක් කරලා දෙනවා. ඉතින් හැබැයි ඒ වුණාට අර සහෝදරයෙක්ට තියෙන බැඳීම අරුණට පස්සේ වෙන විදියකට ප්‍රේමවන්තයෙක් විදියට මේ රාජු දිස බලන්න හසරැලි කැමති වෙන්නේ නැති වේවි. ඉතින් කොහොමනම් තව විශ්වාසයක් අපිට තියාගන්න පුළුවන්. ඒ තමයි ඔයා දන්නවනේ පහුගිය දවස්වල වෙච්ච දේවලුත් එක්ක තමන්ගේ අක්ක වෙනුවෙන් රාජුලා රෝමල මේ හැමෝම ඉන්නවා කියන එක ගැන මේ මල්ලි හොඳටම දන්නවා. ඉතින් ඒ ගැන ලොකු සැනසීමක් මේ මල්ලිගේ හිතටත් දැනෙනවා ඇති. ඒ වගේම තමන්ට හොඳ වෙනකන් තමන්ගේ ගෙදර අයව මේ කට්ටිය බලා ගනීවි කියන සැනසීම ගොඩාක් තදට දැනීවි කියලයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ.